අට්ලාන්ටික් සාගරය සහ ආක්ටික් සාගරයේ මධ්‍යයේ පිහිටි ග්‍රීන්ලන්තය පෘථිවියේ පවතින දැවැන්තම හුදකලා දූපත ලෙස හඳුනා ගන්න පුළුවන්. වර්ග කිලෝමීටර් මිලියන 2.1කට වඩා විහිදුණු මෙම මහා ගොඩබිමෙන් 80%ක්ම වැසී පවතින්නේ වසර දහස් ගණනක් පැරණි කිලෝමීටර් 3ක් දක්වා ඝනකම ඇති මහා අයිස් තට්ටුවකින්. ඒ වගේම ග්‍රීන්ලන්තය දූපතක් වුවද මෙය ප්‍රමාණයෙන් කුඩා මහාද්වීපයකට සමාන වන අතර එහි ඇති අසිරිමත් අයිස් කඳු සහ ස්වභාවික නිම්න ලෝකයේ වෙනත් කොතැනකවත් දැකිය නොහැකි දර්ශනයක් මවා පානවා. දේශගුණික විපර්යාස හමුවේ මෙම අයිස් තට්ටු දියවීමටදී පටන් අරගෙන තිනවා. මුළු ලෝකයේම අවධානයට ලක්ව ඇති මෙම ග්‍රීන්ලන්තය යනු හුදෙක් හිමෙන් වැසුණු දූපතක්ම විතරක් නෙවෙයි. ග්‍රීන්ලන්තය යනු පෘථුවියේ අනාගතය තීරණය කරන තීරණාත්මක භූගෝලීය සාධකයක් ලෙසත් පෙන්වා දෙන්න පුළුවන්.